විභාගයේදී ලකුණු බිඳුවක් ගත් සිසුවෙකුගේ ප්‍රශ්න පත්‍රයේ කොටස ලකුණු බිඳුවකුත් ගන්න පුළුවන් නේද? බිඳුවක් දෙනවද? එහෙම මොකුත් ලියලා මට නම් දීලා නැහැ ජීවිතේකට. මං පොඩි කාලේ එක්සෑම් එකකුත් ලියන්න නැතුව හිටියා. මට ලකුණු දුන්නේ නැහැ. මං කියන්නේ බිඳුවක් දුන්නේ නැහැ. වීරපුරන් නප්පු මෙරුනේ කුමරන සටනේ. ඔහුගේ අවසන් සටනේ ඉතින් හරිනේ. වැරදිද? හරිනේ මචං. දන්නේ මචං. ඒක දන්නේ නැත. දික්කසාද සඳහා ප්‍රධාන හේතුව කුමක්ද? විවාහයනේ. හරිනේ. මේක නම් හරියටම හරිනේ. ඒත් ඒකට බිඳුවයි දුන්නේ. 1948 දී නිදහස් මිනිස්සු අස්සම් කරලාදී කොහෙද? පිටුවේ යට හරියනේ. අස්තරක් දානවනම් දාන්නේ. ඒකත් හරිනේ. ඔබට උදෑසන ආහාරයට ගත නොහැක්කේ මොනවද? දිවාහාරය හා රාත්‍රී ආහාරය නේ හරිනේ ඉතින්. ඒකත් හරිනේ. අසවත් වීම සඳහා ප්‍රධානම හේතුව මොකද්ද? විභාගනේ. විභාග නැත්තම් අසමත් වෙන්නේ නෑනේ මචං. තාප්පයක් සෑදීමට මිනිසුන් 8 දෙනෙකු විසින් දින 10ක් වැය කරන ලදී. ඕකේ. එම තාප්පය මිනිසුන් 6 දෙනෙක් විසින් සෑදීමට ගතවන දින ගණන කීයද? මෙම තාප්පය මිනිසුන් 8 දෙනා විසින් සාදා ඇති නිසා කිසිම කාලයක් ගත නොවේනේ. නෑ හැබැයි ඒතකොට තරුණට තව තාප්පයක් හදන්න පුළුවන් නේ මචං. එහෙම මට තර්කයක් ආවා. ඒක මං අනුමත කරන්නේ නෑ. ඉතින් ටික ඔක්කොම හරිනේ. මේ ළමයා නම් අසාධාරණයක් කරලා තින්නේ.